අස්වැසුම ප්‍රතිලාභීන්ට රජයෙන් විශේෂ පණිවිඩයක්. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් මාසය සඳහා පමණක් ක්‍රියාත්මක වන පරිදි අස්වැසුම දීමනාව ඉහළ නැන්වීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව දැනට පවතින දීමනා කාණ්ඩ යටතේ ලැබෙන මුදල් ප්‍රමාණයත් මෙලෙස සංශෝධනය වනවා. අඩු ආදායම්ලාභීන් කවුද? ඔවුන්ට කොහොමද අපි සහනාධාරයක් ලබා දෙන්නේ? අඩු ආදායම්ලාභී තියෙන එකම නිර්ණායක අපිට දැන් තියෙන අස්වැසුම. ඒක පිළිබඳ යම් විවේචන තිබෙනවා. හැබැයි යම් විවේචන තිබුණත් මේ වෙලාවේදී අපිට අඩු ආදායම්ලාභී ලෙස තේරුම් ගන්න පුළුවන් තිබෙන නිර්ණායක පද්ධතිය මොකද්ද? අස්වැසුම. ඒ අස්වැසුම නිර්ණායක පද්ධතිය වෙනුවෙන් දැන්ට තියෙනවා 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. ඒක තමයි දැන්ට තියෙන විදිය. එනිසා අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500කින් වැඩි කරන්න. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කරන්න. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදියේ ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500කින් වැඩි කරන්න. ඒ අනුව ඒ සඳහා අපි ඇස්තමේන්තු කළා තියෙනවා රුපියල් මිලියන 8500ක් මේ මාසේ ඒ සඳහා අපිට අතිරේකව වැය කරන්න සිද්ධ වෙනවා.